Welcome to my YouTube channel. අද අපි හදන්නේ අපේ ඇඟේ ශක්තිය වැඩි කරලා අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනය කරන්න පුළුවන් හොඳම හොඳ කැඳ වර්ගයක්. අපි බලමු අපිට මේ කැඳ එක හදන්න මොනවද ඕන කරන්නේ කියලා. මුලින්ම අපිට ඕන වෙනවා කොල්ලු, හබල පෙති, පොල් කිරි. අපි අපේ මේ කොල්ලු ටික හොඳට හොදලා රැයක් වතුරේ පුඟව ගන්න යන්නේ. මේ අපි රැයක් හොඳට පුඟව ගත්ත අපේ කොල්ලු ඇට ටික. දැන් අපි යන්නේ අපේ මේ පුඟව ගත්ත කොල්ලු ඇට ටික හම්බ ගන්න. අපි හම්බ ගන්න භාජනයකට අපේ පුඟව ගත්ත කොල්ලු ඇට ටික දාගන්නවා. දැන් අපේ මේ කොල්ලු ටික හම්බ ගන්න අපි රසට එකතු කරනවා. මේ අපේ කොල්ලු ටික යන්නෙන් ගමන් ඊට පස්සේ අපේ කොල්ලු ටික තැම්බුණාට පස්සේ අපි ඒක අපේ බ්ලෙන්ඩර් කප් එකට දාලා බ්ලෙන්ඩ් කරගන්නයි යන්නේ. අපි බ්ලෙන්ඩ් කරන්න ඊ කිරි චුට්ටක් එකතු කරගන්නවා. දැන් අපේ කම්බාගත්ත කොල්ලු ඇට ටික හොඳ පේස්ට් එකක් වෙනකම් බ්ලෙන්ඩ් කරගන්නවා. එන්න මේ වගේ ප්‍රමාණයට එනකම්ම අපි බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. දැන් අපි බ්ලෙන්ඩ් කරගත්ත අපේ කොල්ලු ටික භාජනයකට එකතු කරනවා කැඳ එක හදන්න. ඊට පස්සේ අපි පොල් කිරි ටිකක් එකතු කරනවා. දැන් මේ දෙක හොඳට කලවම් කරගන්න ඕනේ. පස්සේ රස පදමට ලුණු එකතු කරගන්නවා. ඒක උතුරනකම් හැඳි දාන්න ඕනේ. අපේ කැඳ එක හොඳට උතුරනකොට අපි මේකට අපේ හබල පෙති ටික එකතු කරගන්නවා. අපි අන්තිම මොහොත වගේ තමයි හබල පෙති ටික එකතු කරගන්නේ. නැත්නම් අපේ හබල පෙති ටික පැන්නිලා වැඩි හින්දා. මේ විදිහට තමයි අපි කොල්ලු කැඳ එක හදාගන්නේ. ඕගොල්ලොත් හදලා කමෙන්ට් කරන්න රහයිද කියලා.